ගෙඩියක්. තෙල් ටිකක් ලිපේ තියාගත්තා. තෙල් ටික රත් වෙනකොට මම සුදු ලුණු කරපිංචා එකතු කරගත්තා. සුදු ලුණු කරපිංචා බැඳුනට පස්සේ මම ලුණු ගෙඩියක් එකහමාරක් විතර කපාගෙන එකතු කරගත්තා. ලුණු ටිකක් වැඩිපුර දානවා නම් තවත් හොඳයි. වැඩි ප්‍රමාණයක් හදනවා නම්. සුදු ලුණු කරපිංචා ටික බැඳනකොට මම කපලා තියාගත්ත ලුණු ටික එකතු කරගන්නවා. මේ රෙසිපියේදී ලුණු ටිකක් වැඩිපුර එකතු කරලා අවසානයේ එකතු කරන පොල් ටිකක් අඩු වෙනවා නම් වැඩි රසයි. මම මේකට සිහින ලියාගත්ත අම්මිරිස් ටිකකුත් එකතු කරගත්තා. දැන් මේකට මම කැලි මිරිස් ටිකක් එකතු කරනවා. ලුණු ටිකකුත් එකතු කරගත්තා. දැන් මේ ටික ඔක්කොම මිශ්‍ර කරගෙන ලුණු ටිකක් බැදුනම මේකට බිත්තරයක් එකතු කරගන්න තියෙනවා. මම පොඩි ප්‍රමාණයක් හදන නිසා එක බිත්තරයයි එකතු කරගත්තේ. බිත්තරේ පොඩ්ඩක් සෙට් වෙනකම් මම ගම්මිරිස් කුරු ටිකක් දාගත්තා. දැන් බිත්තරේ මෙන්න මේ විදිහට කවලම් කරන්න තියෙනවා. හරි, ඊළඟට මට තිබුණේ පොල් ටිකක් එකතු කරගන්න. පොල් නම් මම වැඩි ප්‍රමාණයක් එකතු කරගත්තා. පොල් ටිකක් අඩුවෙන් එකතු කරගත්තා නම් තවත් රසයි. දැන් මේ ඔක්කොම කවලම් කරගන්න. මේක හරි ඉක්මනින් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ බිත්තර රෙසිපි.